Hello ළමයි, welcome back to my YouTube channel. ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම වෙනද වගේම මම ඔයාලට අදත් අරගෙන ආවා. ඔයාලා ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්න වීඩියෝ එකක්. ඉතින් මම කලින් ඔයාලට හොඳ night cream එකක් මම ඔයාලට ගෙනාවා. හැබැයි මම දැන් ඒක යූස් කරන්නේ නැහැ. යූස් කරන්නේ නැහැ කියන්නේ මම ඔයාලට කලින් කිව්වා මට සාමාන්‍යයෙන් cream එකක් දිගටම යූස් කරන්න බෑ. මම ක්‍රීම් එක වෙනස් කරනවා කියලා. ඉතින් මම මගේ ක්‍රීම් එක වෙනස් කරා. ඉතින් මම හිතුවා ටික කාලයක් යූස් කරලා බලලා මගේ ක්‍රීම් එක හොඳයි නම් ඒක රිසල්ට්ස් තියෙනවා නම් මම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් මම හිතුවාගේ ඒකෙන් මට රිසල්ට් එකක් තිබුණා. සහ ඒක බ්ලීචින් ක්‍රීම් එකක් නම් නෙමෙයි ළමයි. මොකද මම ඒකෙන් දවසින් දෙකකින් සතියෙන් සුදුුනේ නැහැ. ඒකට මම සුදුුනේ නැහැ කියන්නේ මගේ ස්කින් ටෝන් එක කලර් අප් එකක් උනේ නැහැ. සතියෙන් වගේ එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක රිසල්ට් එකක් එන්න මට ගියා සති 3ක් විතර. මට ගියා ඒකෙන් රිසල්ට් එකක් එන්න. සාමාන්‍යයෙන් දවසින් දෙකකින් අපේ ස්කින් එක ටෝන් එකක් දෙකක් එහෙම වැඩි වෙනවා නම් ඉක්මනටම ඒ ක්‍රීම් එක අපිට අවුවේ දාගෙන අපි අවුවේ දාගෙන යන්නේ නැහැ තමයි. හැබැයි අපි අවුවට ගියාට පස්සේ අනිවාර්යෙන් අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කිව්වා මගේ මේ හරි පිග්මන්ටේෂන් තිබුණා. ඒ වගේම පොඩි පැචස් වගේක් තිබ්බ මගේ මොනේ. එහෙම ලොකු ඉෂුස් තිබුණේ නැහැ. හැබැයි දැන් චුට්ටු චුට්ටේ හැමදේම රිකවර් වෙගෙන තමයි යන්නේ මේ ක්‍රීම් එක නිසා. මේ ක්‍රීම් එක ඔයාලා දැන් මතකින් දන්නවනේ. මෙන්න මේක තමයි ක්‍රීම් එක. ඔයාලා ගොඩාක් මේ ක්‍රීම් එක දැකලා ඇති. ඉතින් FPK මේක ගොඩාක් ෂෙයා වෙනවා. එන්න මේක. අනේ මම දන්නේ මේක ප්‍රොනවුන්ස් කරන්නේ නම් කොහොමද කියලා. Etri Blends වගේ කොහමද තියෙන ස්පෙලිං ETREBLANC එන්න තමයි තියෙන්නේ. එතකොට මේකේ weight එක තියෙනවා ග්‍රෑම් 25ක් 3850ක් වෙනවා මේකේ price එක. ඔයාලා ඉතින් වැඩි කතා නැතුව දැනගන්න ආසම දේ තමයි මේකේ price එක කීයද කියලානේ. හටේ ගන්න නැතුව ඔන්න මම ඉක්මනටම කිව්වා ඔයාලට price එක කීයද කියලා. හැබැයි ඔයාලා දිගටම මේ වීඩියෝ එක බලන්න. දිගටම වීඩියෝ එක බලුවොත් තමයි ඔයාලට කොහොමද මේ ක්‍රීම් එක හරියටම යූස් කරන්නේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මම දැන් මේක යූස් කරන්නේ දැන් මගේ දෙවෙනි බොටල් එක දෙවෙනි ඩබ් එක තමයි මම යූස් කරන්නේ. මම ඊට කලින් මේක යූස් කරා. මේක යූස් කරලා මම හිතුවා අතට මේකේ මොහලක රිසල්ට් එකක් නෑ යන්නේ වැඩක් නෑ කියලා. මම මේක පාවිච්චි කරන්නේ නෑ කියලා තමයි හිතාගෙන ඉතින් මොකද මම රිසල්ට් ආගෙන ටික කාලයක් ගියානේ. මට මේ ක්‍රීම් එක රෙකමන්ඩ් කරේ මගේ නංගි කෙනෙක්. එතකොට එයා මේ ක්‍රීම් එක සෑහෙන වතාවක් යූස් කළා. එයාට රිසල්ට් තිබ්බා. එයා දැන් ඇබ්‍රෝඩ් ඉන්නේ. ඉතින් එතකොටත් එයා පුළුවන් විදිහට ක්‍රීම් එක ගෙන්න ගත්ත කියලා කිව්වා. මොකද එයාට ඒක හොඳ රිසල්ට්ස් තියෙන නිසා. ඉතින් මම ඇත්තටම පර්සනලි මේකෙන් දැකපු දේ තමයි මේකෙන් අර හරි ඉක්මන් ප්‍රතිඵල අපිට හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඉවසීමෙන් ඔයා මේක කන්ටිනියු කරගෙන ගියොත් එහෙම ඔයාට හරිම ලස්සන ස්කින් ටෝන් එකකට යන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේක ඕපන් කරලා පෙන්නන්නම්. මම දැන් මේ යූස් කරලා තියෙන්නේ. මෙන්න මෙයාගේ තමයි මේක තියෙන්නේ. මෙන්න මේ විදිහට නිකන් අර දුඹුරු පාට වගේ ටෙක්ස්චර් එක ගත්තොත් මේක ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. අර නිකන් පිටි ගෑව වගේ එහෙම තියෙන්නේ නැහැ. හොඳට ඇබ්සෝබ් වෙනවා මේක. මෙයාලගේ බොඩි ලෝෂන් තියෙනවද කියලා නම් මම දන්නවා. ඉතින් බොඩි ලෝෂන් එකක් මෙයාලගේ නැතුව ඇති. මෙයාලගේ තියෙන්නේ මොනවාද ෆේස් වොෂ් එකක් තියෙනවා. ඊට පස්සේ ෆේස් ක්‍රීම් තියෙනවා මේ ඩේ එකක්. ඒක නම් මම අතට යූස් කරලා නැහැ. මට සාමාන්‍යයෙන් මේ ඩේ ක්‍රීම් එකක් මම යූස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු ඩේ ක්‍රීම් කෙනෙක් යූස් කරන්නේ සන් ක්‍රීම් එකම තමයි ගානේ. සන් ක්‍රීම් එක ගාලා BB ක්‍රීම් එක ගාලා තමයි මම කොහරි ගියත් යන්නේ. නෝමල් ඩේ ක්‍රීම් එකක් කියලා මම යූස් කරන්නේ නැහැ. ඉතින් මේකේ මම අතට මම මේක ගෙනාවට මම මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම ලොකුවට බැලුවේ නැහැ. හරිද? මම මේක නිකන් කෑලි වගේ අතුලේ තිබුණ මොම්බෙල මොනවා හරි වෙන මොනවා හරි වද්ද මේකේ තියෙන ඊට පස්සේ
මම මේකේ බලපු ඉන්ග්‍රීසි තියෙනවා මේකේ සැෆ්‍රන් තියෙනවා. ඉතින් මේක ළමයි සැෆ්‍රන් දාලා තමයි තියෙන්නේ. මං හිතන්නේ මේ සැෆ්‍රන් දාපු නිසා තමයි මෙන්න මේ වගේ කලර් එකක් මේකේ මේ ඇවිල්ලා තියෙන්නේ සැෆ්‍රන් හින්දා. සාමාන්‍යයෙන් ඔයා පාවිච්චි කරන්නේ හරි සැෆ්‍රන් එකක් නම් සැෆ්‍රන් එක දාපු ගමන් අර තැඹිලි පාට වෙලා කහ පාට වෙලා යන්නේ නැහැ. හරි සැෆ්‍රන් එකක් නම් ඔරිජිනල් සැෆ්‍රන් එකක් නම් මම දන්න තරමින් සාමාන්‍යයෙන් කලර් එකේ එන්නේ අඳුරු කලර් එකක් තමයි එන්නේ. හරි සැෆ්‍රන් එකක් ඉක්මනට දිය වෙලා එහෙම කලර් එකක් එන්නේ නැහැ. මොකද මම මීට අවුරුදු ගානකට කලින් සැෆ්‍රන් එහෙම ගෙන්නගෙන ඔරිජිනල් කියලා හිතලා මම යූස් කරා. මම නම් කිසිම රිසල්ට් එකක් තිබුණේ නැහැ ඒ වගේ. හැබැයි මම හිතනවා මේකට මෙයාලා මේ දාලා තියෙන්නේ ඔරිජිනල් සැෆ්‍රන් වෙන්න ඇති කියලා. එතකොට මේකේ තියෙන්නේ සැෆ්‍රන් කොලජන්, ග්ලූටතියෝන්, කොචික්, විටමින් C, විටමින් D, විටමින් E සහ ෂියා බටර්. ඉතින් මෙන්න මේ ටික තමයි මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා කොහොමත් මේ ඉන්ග්‍රීඩියන්ට් එක අපිට කලර් එකක් ගන්න බැහැ දවසින් දෙකකින්. අනිවාර්යයෙන්ම මේක මාසයක් දෙකක් වගේ යූස් කරත් ඔයාලට ලස්සන කලර් එකක් ගන්න පුළුවන් වෙයි මේ ක්‍රීම් එකෙන්. ඉතින් ඔයා දැනටමත් මේ ක්‍රීම් එක යූස් කරන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේක කිසිම මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මගේ පර්සනල් මගේ ඔනස්ට් රිවිව් එක තමයි මම දෙන්නේ. මට කිසිම වැඩක් නැහැ මේක ඔයාලා රිවිව් කරා කියලා. එහෙනම් මට මේ යාළුවා මට පේමන්ට් එකක් කරන්නේ නැහැ මම මේක රිවිව් කරා කියලා. සහ මේක ඔයා ගාලා ඔයා ලයිට්ස් දාගෙන ඉන්න එපා. මම හිතන්නේ කිසිම නයිට් ක්‍රීම් එකක් ඔයා යූස් කරලා ඔයා ලයිට්ස් දාගෙන ඉන්න එපා. ඔයා රෑ නිදා ගන්නට චූටි වෙලාවකට කලින් මේක ඇප්ලයි කරන්න. හොඳට ඇප්ලයි කරන්න. හොඳට ඇප්ලයි කරලා උදේ නැගිටිට පස්සේ ඔයා හිරු එළියට නැතුව ඔයා මේක හොඳට එක්කෝ ෆේස් වොෂ් එකකින් හරි මොකක් හරි සෝප් එකකින් හරි හොඳට මේක යවන්න රිමූව් කරලා ක්ලෙන්ස් කරනවා නම් ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි ඔයාලා මේ ක්‍රීම් එකක් යූස් කරද්දි මේ බෙල්ලේ මේ හරිය මේ ඔක්කොගෙම ගන්න. ඒ කියන්නේ මෙතෙන්ට එනකම් වගේ මෙන්න මේ හරිය වෙනකම් වගේ හොඳට මේ ක්‍රීම් එක ඇප්ලයි කරන්න. නැත්තම් ඔයාලගේ මූණ මේ කියන්නේ බෙල්ලයි මූණ එක පාටක් වෙලා මෙන්න මේ ටික තව පාටක් වුණාම හරිම සැතයි. ඉතින් ඔයාලට පුළුවන් මුළු මූණෙම මෙහි ඔක්කොගෙම මේක ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. හදිස් වෙලා නම් කලර් එකක් ගන්න බෑ. ටික කාලයක් මේක යූස් කරන්න. යූස් කරාට පස්සේ ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොමත් මේ ක්‍රීම් එක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ නර්ස් කෙනෙක්. ඔයාලා දකින්න නැති ගොඩක්ම ඔයාලා මේ නම සර්ච් කරලා බලන්න FB එකේ ගොඩක් තියෙනවා. ඒ ගැන විස්තර දාලා ඒ වගේම තමයි රිවිව්ස් එහෙමත් යාළුවයි ගොඩක් හොඳයි. මේ පෝස්ට් එකට මම දැක්ක ගොඩක් හොඳ කමෙන්ට්ස් එහෙමත් තියෙනවා. ඉතින් මමත් ඒවා කියවලා බලලා තමයි දැම්මේ ඕඩර් එක. මගේ පළවෙනි ක්‍රීම් එක මම ඉවර වෙන කලින් ගාලා අන්තිමට ඉවර වෙන දවස් 2-3 වගේ ළඟදී තමයි මට මේ ක්‍රීම් එකේ මේ හොඳ රිසල්ට් මට පේන්න ගත්තා. පේන රිසල්ට් එකක් තියෙන ක්‍රීම් එක ඉවර වෙන්න දවස් 2-3කට වගේ කලින්. හරිද? ඊට පස්සේ කොහොම හරි මම මේ ක්‍රීම් එක ඊට පස්සේ යූස් කරේ නැහැ. මම හිතන්නේ මට වෙන ක්‍රීම් එකක් කොහේ හරි හම්බ වෙලා මම ඒක යූස් කර හිටියා. හැබැයි මට තේරුණා අපරාධි මම අර ක්‍රීම් එකම මේකම ගත්තා නම් හොඳයි කියලා මම ආයේ මේකට ඕඩර් එකක් දැම්මා. දැන් මම මේක යූස් කළා සති දෙකක් වගේ වෙනවා. ඉතින් මට තේරුණා චුට්ට මගේ ස්කින් එක ආපහු ග්ලෝ වෙනවා. මගේ ස්කින් එක ලස්සන වෙනවා කියලා ආපහු. ඉතින් මම සමහර විට මම දිගට මේක යූස් කරයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙන ළමයි මට කොච්චර එක ක්‍රීම් එකකින් හොඳ රිසල්ට් ආවත් මට ටික කාලයක් ගියාට පස්සේ ඒක නේද ඒක රිසල්ට් ආවට පස්සේ මට ටික කාලයක් ගිහලා ඒක රිසල්ට් එක මට එන්නේ නැතුව ගන්නවා. මම දන්නේ නැහැ මමට වගේ තව අයටත් තියෙනවා කියලා මට එහෙම එකක් තියෙනවා. ඒ නිසා තමයි මම ක්‍රීම් මාරු කරන්නත් හේතුව. ඒ කියන්නේ එකම ක්‍රීම් එකක් මාස ගාණක් එක දිගට යූස් කරද්දි මට ඒක රිසල්ට් එන්නේ නැහැ. මට අනිවාර්යෙන්ම ක්‍රීම් එක මාරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේකත් ඉතින් එහෙම මාරු කරන්න සිද්ධ වෙයි සමහර විට. එහෙම ක්‍රීම් එක මාරු කරාම මම ආයේ ආල්ට් අරගෙන එන්නම් මම මොකක්ද ඊට පස්සේ දාන්න කියලා. ඉතින් දැන් මම මේක යූස් කරනවා. ඒක තමයි ක්‍රීම් එක. ඉතින් ගොඩාක් අය මම දන්නවා ඇත්තටම ගොඩාක් ක්‍රීම් වර්ග තියෙනවනේ. දැන් මාකට් එකේ ගොඩාක් ක්‍රීම් වර්ග තියෙන ඔන්ලයින් පර්චේස් කරාම සෑහෙන තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මොනවා හරි එහෙම යූස් කරලා කිසිම රිසල්ට් එකක් නැති ප්‍රොඩක්ට් එකක් තියෙනවා කමෙන්ට් එකක් දාගෙන යන්න මෙන්න මේක යූස් කරා මේකෙන් රිසල්ට් එකක් නැහැ කියලා මම හිතන්නේ ඒක තව කෙනෙක්ට මොකක් හරි උදව්වක් හරි දෙයි.
මොකද මමත් ඔයාලට මෙහෙම කරන්න හේතුව තමයි ඇත්තටම දැන් මම උනත් ක්‍රීම් එකක් ගන්නදී මම හරි කැමතියි. මම YouTube එකේ සර්ච් කරලා බලනවා මේ ක්‍රීම් එක කවුරු හරි අරගෙන තියෙනවද, එයා රිසල්ට් එකක් තියෙනවද. සාමාන්‍යයෙන් මම දන්නවා අපේ ස්කින් එකිනෙකාට වෙනස් තමයි. හැබැයි කෙනෙක්ට රිසල්ට් එකක් තියෙනවා කියලා හරි පොඩි අයිඩියා එකක් තිබුණොත් එහෙම අපිට ඒක ගන්න හරි හිතෙනවනේ. ඉතින් ඒක නිසා ඔයාලා චුට්ටක් ඒක ගැන හොයලා බලලා ක්‍රීම් එකක් ගන්න. ඔයාලා මේක යූස් කරලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා වෙන මොනවා හරි හොඳ ක්‍රීම් එකක් යූස් කරනවා නම් රිසල්ට් තියෙන ලස්සන කලර් එකක් ගන්න පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ ඔයාලට මගෙන් දැනගන්න ඕන නම් අක්කියවා මෙන්න මේ ක්‍රීම් යූස් කරලා තියෙනවද, මේක යූස් කරලා තියෙනවද කියලා ඒක කමෙන්ට් එකකින් දාන්න. මම ඒක යූස් කරලා තියෙනවා අනිවාර්යෙන්ම ඔයාලට කමෙන්ට් එකක් දාන්න. ඔව් හරි නෑ හරි මම යූස් කරලා තියෙනවා, මම යූස් කරලා නැහැ, මේක රිසල්ට් නැහැ එහෙම දාන්න. මොකද මම ගොඩාක් ඔන්ලයින් පර්චේස් කරලා ක්‍රීම් අරගෙන තියෙනවා රිසල්ට් නැතුව සෑහෙන මගේ ක්‍රීම් මම අපතේ ගිහිල්ලා තියෙනවා, සල්ලි නාස්ති වෙලා තියෙනවා ක්‍රීම් අරගෙන. ඉතින් ඔයාලටත් හෙල්ප් එකක් වෙයි. එහෙම ඔයාලා මොනවා හරි ක්‍රීම් එකක් ගන්න හිතන් ඉන්නව නම් මගෙන් අහලා දැනගන්න පුළුවන්. මම මේක යූස් කරලා රිසල්ට් නැත්තම් මම අනිවාර්යෙන්ම ඔයාලට ඒක කියන්නම්. හරි එහෙනම් අදට එහෙනම් මම ඔයාලගෙන් ගිහින් එන්නම්.